අපි අද අලුත් සංචාරක ගමනාන්තයකදී ඔය හම් වෙන්නේ මේ ලෑස්ති වෙන්නේ. අද අපි මන්නාරම දූපත බලන්න තමයි පිටත් වුනේ. උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ සුන්දර වටපිටාවක තමයි මන්නාරම දූපත පිටලා තියෙන්නේ. මන්නාරම දූපතට ඇතුළු වෙන්න තියෙන ඉතාමත් පටු බිම් තීරයක්. කිලෝමීටර් 3ක් විතර මේ බිම් තීරේ ගිහිල්ලා මන්නාරම පාලමින් ඉගොඩ වෙලා තමයි මන්නාරම දූපතට ඇතුළු වෙන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මන්නාරම් ප්‍රදේශයේ තියෙන ප්‍රධාන සංචාරක ස්ථාන මොනවද කියලා. එහෙනම් අපි යමු බලන්න. අපි දැන් මේ ගමන් කරන්නේ මන්නාරම පාලම හරහා. මේ 2010 වගේ තමයි මේ පාලම විවෘත කරලා තියෙන්නේ. මේ තමයි මන්නාරම අලුත් පාලම. මන්නාරම පාලමෙන් ඉගොඩ වෙලා අපිට කෙලින්ම හම්බෙන්නේ මන්නාරම නගරය. මන්නාරම නගරයෙන් අපි මෙතනින් දකුණු පැත්තට ගියාම අපිට බයෝබැප් ශාඛය හම්බ වෙනවා. අපේ පළවෙනි සංචාරක නවාතැන තමයි මන්නාරම බයෝබැප් ශාඛය. මේ තමයි ලංකාවේ තියෙන වර්ගඩි ප්‍රමාණය වැඩිම බයෝබැප් ශාඛය. සාමාන්‍යයෙන් අඩි 60ක පමණ වර්ගඩි ප්‍රමාණයක් බයෝබැප් ශාඛයේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේම ශාඛය අවුරුදු 700ක් පමණ වයසකින් යුක්ත ශාඛයක්. අපි ඊළඟට ආවේ මන්නාරම පරණ පාලම බලන්න. මන්නාරම් ටවුන් එකේම තමයි පරණ පාලම තියෙන්නේ. 1930 දී වගේ තමයි පාලම මුල් වලට හදලා තියෙන්නේ. නමුත් 1990 ගණන් වල ඇති වුණු යුද්ධයත් එක්ක පාලම විනාශ වෙලා 2010 දී පාලම සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් වෙලා තියෙනවා. ඉතාම ලස්සන පරිසරයක්. ඔයාලත් ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න. මන්නාරමට සංචාරයට එන ඕනම කෙනෙක් යන තැනක් තමයි මන්නාරම් බලකොටුව. මන්නාරම් පරණ පාලම ආසන්නයෙන් තමයි මන්නාරම් බලකොටුව පිහිටලා තියෙන්නේ. ඉතාම ලස්සන ප්‍රදේශයක්. මන්නාරම් බලකොටුව 1560 දී පමණ පෘතුගීසින් තමයි බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. පෘතුගීසින්ට පස්සේ ලංකාව ආක්‍රමණය කරපු ලන්දේසීන් 1658 දී මේ බලකොටුව ආක්‍රමණය කළා උන් අල්ලගෙන තිනවා. ඊට පස්සේ 1696 දී ලන්දේසී විසින් පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කරලා තියෙන මේ බලකොටුව 1795 දී ලන්දේසීන් පළවා හැරලා ඉංග්‍රීසීන් විසින් බලකොටුව අත්පත් කරගෙන තියෙනවා. අපි දැන් මේ ගමන් කරන්නේ මන්නාරම් බලකොටුව ඇතුළට. 1990 ගණන් වල ලංකාවේ පැවතුණු යුද්ධමය වාතාවරණයත් එක්ක බලකොටුව විනාශයට ලක් වෙලා තිනවා. මේ වන විට බලකොටුවේ තැනින් තැන චුටි ප්‍රතිසංස්කරණ සිදුවීම් පවතිනවා. ඉතාම ලස්සන පරිසරයක්. බලකොටුව උඩට ආවයින් පස්සේ මුළු ප්‍රදේශයේම ලස්සනට දර්ශනය වෙනවා. ඇත්තටම ලස්සන තැනක්. මන්නාරම් බලකොටුව ගත්තොත් එක චතුරස්‍රාකාර හැඩයක් තමයි ගන්නෙ. බලකොටුව වටේ ගමන් කිරීමේ හැකියාව පවතිනවා. හැබැයි ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි පවතින්නේ. ඒ හින්දා බලකොටුවේ කවුරු හරි සංචාරය කරනවා නම් හොඳ සීකල්පනාවෙන් බලකොටුව වටේ ඇවිදින එක වඩාත් යෝග්‍යයි. මන්නාරම් බලකොටුවට ආවන් පස්සේ අපිට ඉතාමත් දර්ශනීය භූමි භාගයක් දැක් ගන්න පුළුවන්. විශේෂයෙන් මන්නාරම පාලම සහ අවට ප්‍රදේශයේ ඉතාමත් ලස්සනට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මන්නාරම් බලකොටුව වටේටම අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි දැන් චුට්ටක් බලමු කොහොමද මන්නාරම් බලකොටුව වටේ ප්‍රදේශය කියලා.
අපි ඊළඟට ගමන් කරේ මන්නාරම් බලකොටුව ඉඳලා තලේ මන්නාරම් දක්වා. අපි බලමු තලේ මන්නාරම් පිට මොනවද බලන්න තියෙන්නේ කියලා. තලේ මන්නාරමට එන ඕනම කෙනෙක් යන තැනක් තමයි තලේ මන්නාරම් ජැටිය. මේක 1950 ගණන් වල ලංකාවේ ඉතාමත්ම කාර්යබහුල ප්‍රදේශයක්. නමුත් අද වන විට මෙය කිසිම ප්‍රයෝජනයකට නොගෙන විනාශ වෙමින් පවතින තැනක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම 1990 ගණන් වල පැවති යුද්ධමය වාතාවරණයත් එක්ක මේ ජැටිය විනාශයට පත් වෙලා තියෙනවා. අද වන විට ජැටිය ආසන්නයට වෙනකම්ම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ලක් වෙලා ඒත් ජැටිය ප්‍රතිසංස්කරණයට ලක් වෙලා නැහැ. බලමු කොහොමද ජැටිය සහ ඒ යට ප්‍රදේශය කියලා. හැමෝම එන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳ ගන්න. මේ පරිසරයට කිසිදු හානියක් කරන්න එපා. අපි ඊළඟට දර්ශනය වෙන්නේ තලේ මන්නාරම් ප්‍රදීපාගාරය. තලේ මන්නාරම් ජැටිය ආසන්නයේ තමයි ප්‍රදීපාගාරයක් පිහිටලා තියෙන්නේ. බලමු ලස්සන වටපිටාව. මන්නාරම් සංචාරයේ අවසාන සංචාර ගමනාන්තය විදිහට අපි තෝරගත්තේ ආදම්ගේ පාලම. එහෙම නැත්නම් රාමසේතු. තලේ මන්නාරම ඉඳලා ඉන්දියාවට ළඟම ප්‍රදේශයේ එහෙම නැත්නම් ඉන්දියා ධනුෂ්කොඩි දක්වා දිවෙන මේ වැලි පරය තමයි ආදම්ගේ පාලම කියලා කියන්නේ. විශේෂයෙන් මූදේ පවතින වඩදිය බාදිය සංකල්පයත් එක්ක මෙම පාලම විටින් විට වෙනස් වෙනවා. කෙසේ වෙතත් කිලෝමීටර් 32ක ප්‍රදේශයක් තුර ලංකාවත් ඉන්දියාවත් අතර ඉතාමත් දර්ශනීය ආකාරයට ආදම්ගේ පාලම පිහිටලා තියෙනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු දැනට අපි සමුගනිමු. පුළුවන් හැමෝම subscribe කරන්න YouTube channel එක. මේ travel with Doc Eranjana